නම කියා ගන්න බැරි පළතුර මම අද මගේ ළඟ තියෙනවා මෙන්න මේ පළතුර. වතුර. මේක මෙන්න මේ පළතුර. මේකේ නම මම කියන්න දන්නේ නැහැ. මම මේකේ නම උඩින් දාන්නම්. ඕගොල්ලෝ දන්නව නම් ප්‍රනවුන්ස් කරන්න කොහොමද ප්‍රනවුන්ස් කරන්න කියලා මට කමෙන්ට් කරන්න. මේක මම හොයාගත්තේ කියන්නේ මම මේක අහම්බෙන් දැක්කේ එසලුංග සුපර් මාකට් එකේ තියෙනවා. ඉතින් මට ගන්න හිතුණා. හැබැයි මම ගන්නකොට දැනගෙන හිටියේ නෑ මේ මොකක්ද කියලා. ඊට පස්සේ මම ගෙදර ගෙනල්ලා Google search කරලා බැලුවා මේ මොකක්ද කියලා. මේකේ නම ගහලා තියෙන නිසා මම ඒක නම Google search කරලා බැලුවා මොකක්ද කියලා. මේක මෙන්න මේ මලේ එන ගෙඩියක්. ඉතින් මේක ගොඩක්ම තක්කලි වලට ඒ වගේම රාස්බෙරි වලට සමාන පළතුරක්. මේකේ විටමින්ස් ගොඩක් අඩංගු වෙනවා. අනිත් එක තමයි මේක අමුවෙන් වගේම උයලත් කනවා. උයලා කන විදිය මම දන්නේ නැහැ. මේක හැබැයි ගොඩාක් පළතුරකට සමාන වෙන දෙයක්. මේක ගහලා තියෙන විදියට මේ පළතුර එක්ස්පෝර්ට් කරලා තියෙන්නේ කොලොම්බියා කියන රටෙන්. අපි කාලා බලමු. මේ විදිහට තියෙන්නේ. මම මේ ඔක්කොම ටික හොදගත්තා. මොකද මේක අල්ලනකොට නිකන් මේ ගෙඩිය ඇලෙනවා වගේ තිබ්බා. ඒ නිසා මම ඔක්කොම හොදගත්තා. සමහර විට මේක අර මලෙන් සුද්ධ කරලා අරගෙන තියෙන නිසා වෙන්නේ නැති. මේක මම වීඩියෝස් වල දැකලා තියෙනවා ගොඩක් කට්ටිය මල සුද්ධ කරලා කනවා. හැබැයි මට හම්බෙයි කියලා මම කවදාවත් හිතුවේ නෑ. මම මේක නිකන් try කරන්න ගත්තේ දැකලා නැති දෙයක් හින්දා. අපි කාලා බලමු. මේ විදිහට තමයි ගෙඩිය තියෙන්නේ. බයි. අපි නේ. කබ්බේ. අඟුල්. හැබැයි හයි. මේ වගේ තමයි ඇතුළේ තියෙන්නේ. පොඩි පොඩි ඇට තියෙනවා. කාලා බලමු මේක සම්පූර්ණයෙන්ම. අපි විදිය කාලා බලමු. රසයි. මොන පළතුරක් වගේද? අමුතුයි. රස මොන වගේ මොන පළතුරකට සමානද කියන්නේ? ලාවට. ඔකම කඩේලා ගන්න. අමුතුනේ මං කෑවා. Cheers. බැලුල්. හැබැයි හරි. ඉතාලියේ සුපර් මාකට් එකේ දැක්කොත් අරගෙන අනිවාර්යෙන් try කරන්න. අවුලක් නෑ රසයි. එහෙම ලොකුවට එකකුත් නෑ. හැබැයි try කරන්න හොඳයි නේ. අඹුල් රහ තමයි. අඹුල් ටිකක් අඹුල් රහ වැඩි. උගුරට එහෙම යනකොට ඒක දැනෙනවා වැඩි නිකන්. ඒ විදිහට තමයි නම කියා ගන්න බැරි පළතුර මම කෑවේ.